අතිශය වැදගත් කොන්දේසි තමයි ජනාධිපතිවරයා ඉවත් වීම. එතුමා කිව්වා පළවෙනි දේ ගෝටා ගෝ හෝ. විප්ලවවාදීන්ට මේකට ඉඩ දෙන්න විදියක් නෑ. කිරිපෙටි, ගෑස්, මේවා සංවේදී ප්‍රශ්න. විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම මේක තේරුම් අරගෙන තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා. මේක අපි ඔක්කොම එකතු වෙලා මේක විසඳගමු. ඔබතුමා මේ විනාඩි 15ක් කතා කරුවේ ගෝටා ගෝ හෝම් ව්‍යවස්ථාව අවශ්‍ය නෑ. ව්‍යවස්ථාවෙන් පිටවඩ කරන්න. ඒක තමයි ඔබතුමා නුගේ ගොඩක් කිව්වේ. ඔබතුමා හිතන්න එපා මේ අපි මෝඩයෝ කියලා. ගෝඨාභය ජනාධිපතිතුමා එක්ක අපි කිසිසේත්ම ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ. පරමාධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය දිවි හිමියෙන් අපි රකින්නවා. ඒ නිසා තමුන්නාසල අපි වැඳලා කියනවා. මේ රටේ තරුණයෝ ටික පාට දාලා මරන්න හදන්න එපා. අනුර කුමාර දිසානාගේ මැතිතුමනි. අපි ගතත් වේදනාවෙන් පිරේ සිතත් සෝතුකින් බරවී දෙනෙත් අද නොවී තිබුණත් දිනුත් නැසුවේ කනත් බිහිරි වී නැතේ